මේ ලෝකේ ඉදමේ තත්ත්වයක් එක්ක ඉදිරියේදී රත්තරන් මිලට මොකද වෙන්නේ කියලා අපි කතා කරමු. අපේ ඉතා කෙටි කාලයක් තුල මැද පෙරදිග යුදමේ තත්ත්වයේ උග්‍ර වීමත් තුල 118කින් රත්තරන් වල මිල අඩු වෙලා තිබෙනවා. 118ක් කියන්නේ ලොකු මුදලක්. මේ යුදමේ තත්ත්වයක් එක්ක හෝමෝ සමුද්‍ර සංධිය හරහා ප්‍රවාහණය අඩාල වීම පෙට්‍රල් බැරයක් කොවිඩ් කාලයටත් වඩා අපිට හිතා ගන්න බැරි විදිහට මිල ඉහළටම ගියා. ඉතින් මේ හැම තත්ත්වයක් එක්කම ඇමරිකාවට සාපේක්ෂ අනිත් සියලු රටවල උද්දමනය වැඩි වුණා. ඇමරිකාවෙන් කරපු දෙයක් තමයි මහ බැංකුව විසින් පොලි අනුපාත වැඩි කරා. පොලි අනුපාත වැඩි කිරීම තුලදී මිනිස්සු රත්තරන් මිලදී ගන්නවට වඩා රජයේ සුරකුම්පත් බැදුම් කර මිලදී ගන්න උත්සාහ කරා. ඒ රත්තරන් වලට වඩා හොඳ ආයෝජන ක්‍රමයක් ලෙස ඔවුන් පිළිගත්තා. ඒ වගේම මිනිස්සු ගෙවල් වාහන මේ වගේ ලොකු ලොකු භාණ්ඩ හා සේවා වලට වියදම් කරනවට වඩා අත්‍යවශ්‍යම දේවල් වලට පමණයි මේ දවස්වල මිනිස්සු වියදම් කරන්නේ. ලෝකයේ සෑම රටකටම බලපාන බලශක්ති අර්බුදයක් ඇති වෙලා තිබෙනවා. බලශක්ති නිෂ්පාදනය කිරීම සඳහා වැය වෙන පිරිවැය ඉතා අධික මුදලක් වෙලා තිබෙනවා ඉන්ධන වේල ඉහළ යාමත් එක්ක. ලෝකයේ 175කට වඩා රටවල් ඉන්ධන සඳහා මුදල් විතර භාවිතා කරන ඇමරිකානු ඩොලරයක්. ඉතින් මේ දවස්වල ඇමරිකානු ඩොලරයට ඉහළ ඉල්ලුමක් ඇති වෙලා තිබෙනවා. මිනිස්සු වෙනදට වඩා ඇමරිකානු ඩොලර් වල ආයෝජනය කරන්න පටන් ගන්න තියෙනවා. ගොඩක් රටවල් වලට මැද පෙරදිග කලාපයෙන් තමයි තෙල් සපයන්නේ. නමුත් මේ දවස්වල මේ යුදමය තත්ත්වයක් එක්ක වැඩි මිලට රටවල් එක්සත් ජනපදයේ වැනි සැපයුම්කරුවන්ගෙන් තෙල් මිලදී ගන්නවා. ඉතින් මේ දෙයත් එක්ක ඇමරිකානු ඩොලරේ ඉල්ලුම තව වැඩි වෙනවා මේ කාරණාව හේතුවෙන්. විශේෂයෙන්ම ඇමරිකානු වගේ රටවල් වල උද්දමනය වැඩි වීම මම කලින් කතා කරා වගේ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වීම තුලින් බැදුම් කර ඒ වගේම බැංකු වල ආයෝජනය කිරීම මේ වගේ දේවල් ගොඩක් වැඩි වෙලා තිබෙනවා. ඇමරිකානු ඩොලරයට වෙන දවස් වලට වඩා ලොකු ඉල්ලුමක් ඇති වෙලා තිබෙනවා. යුදමේ තත්ත්වය උග්‍ර වෙන්න රත්තරන් සඳහා ඉල්ලුම අඩු වෙලා තිබෙනවා. මොකද රත්තරන් කියන්නේ හොඳ ආයෝජන ක්‍රමයක්, සුරක්ෂිත ආයෝජන ක්‍රමයක්. නමුත් මේ ලෝක යුදමේ තත්ත්වයත් එක්ක මිනිසුන්ට රත්තරන් කියන එක සේෆ්. ඒ කියන්නේ රත්තරන් වල සුරක්ෂිතභාවය පොඩ්ඩක් බිඳ වැටෙනවා මේ ලෝක යුදමේ තත්ත්වයත් එක්ක මොනවා වෙයිද? ඒ වගේම රියල් ඉස්ටේට් මේ වත්කම් සම්බන්ධව බලද්දි ඩුබායි වල තමයි ගොඩක්ම මේ ගොඩ නැගිලි සහ ඉඩකඩම් වලට මිනිස්සු ඉන්වෙස්ට් කරන්නේ. නැගීගෙන එන හොඳම ඉල්ලුමක් තියෙනවා රියල් ඉස්ටේට් ඩුබායි වල. නමුත් මේ යුදමේ තත්ත්වයත් එක්ක මිනිසුන්ට මේ පිළිබඳව ලොකු විශ්වාසයක් නැති නිසා ඉතා ලොකු ප්‍රමාණයකින් මේ මාකට් එක ඩවුන් වෙලා තිබෙනවා. ඉතින් මිනිසුන්ට ලොකු විශ්වාසයක් නැහැ රත්තරන් වල ඉන්වෙස්ට් කරන්නත්. ඉතින් ඒකත් එක්ක රත්තරන් වල ඉල්ලුම අඩු වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ඉන්දියානු බෝලියන් සහ සුවර්ණාභරණ සංගමේ මාර්තු වල රත්තරන් වල ඉල්ලුම ඉතා විශාල ප්‍රමාණයකින් පහත වැටලා තිබෙනවා. ඔබ ආයෝජකයෙක් විදියට රත්තරන් මිලදී ගන්න අපේක්ෂා කරන පුද්ගලයෙක් නම් කැරට් 24 රත්තරන් තෝරා ගන්න. මේ තමයි 99.99%ක්ම පිරිසුදු රත්තරන් වන්නේ. රන් බිස්කට්, රන් කාසි වගේ ආයෝජකයෝ පෙළඹෙනවා මිලදී ගන්න. කැරට් 22 ගොඩක්ම යොදා ගන්න ආභරණ තැනීම සඳහා. විශේෂයෙන්ම ලංකාවේ ගොඩක් මිනිස්සු රන් ආභරණ විදිහට තමයි මිලදී ගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ වගේ මිල තීරණය වන්නේ විශේෂයෙන්ම කොළඹ හෙට්ටි වීදියේ වගේ මේ වෙළඳ පොළවල් අතර ඇති කරගන්නා සම්මතයන් මත මිල ගණන් තීරණය වෙනවා. ඒ වගේම ප්‍රමුඛ පෙළේ වෙළඳසැල් තියෙනවා, වෝක්, සුවර්ණාභරණ මේ හැම එකකම මිල රුපියල් 1000 2000කින් වෙනස් වෙනවා. ඉතින් අද දිනේ වෙද්දි කැරට් 22 පවුමක් රුපියල් 3,68,000ක් ලෙස වාර්තා වෙනවා. ඉතින් අද කියන්නේ ඉරිදා දවසක්. ඉරිදා දවසේ සාමාන්‍යයෙන් ගනුදෙනු නොවන දවසක්. ඉතින් සිකුරාදා මිල තමයි මේ ඔබට සඳහන් කරන්නේ. සමහර වෙලාවට හෙට වෙද්දි තව මීට වඩා මේක අඩු වෙන්න පුළුවන් ප්‍රමුඛතාවය ගොඩක්ම වැඩි වෙන්න. ඔබට කියනවා අත්‍යවශ්‍යම කාරණාවක් තිබෙනවා. රන් අවුන්සයක මිල තමයි මෙතන මම සඳහන් කරලා තියෙන්නේ. ඇමරිකානු ඩොලර් විදියට මේ තියෙන ඩේට් එක. මෙතනදී ඔබට බලා ගන්න පුළුවන්. පෙබරවාරි 28 වගේ දිනවල රන් අවුන්සයක මිල ඩොලර් 5300කට වගේ ගමන් කරා. හැබැයි මේක මාර්තු වගේ විතර වෙද්දි එකපාරට අඩු වුණා, ආයෙ වැඩි වුණා. ඉතින් මාර්තු 11 වගේ ආයෙ 5250ට වගේ රන් අවුන්සයක මිල ඉහළ ගියා. හැබැයි මේ දවසේ ඉඳන් හරියටම සතියක් ඇතුළත වාර්තාගතශීලීව එකපාරට මේ රන් අවුන්සයක මිල කඩාගෙන වැටුණා 5300කට. වාර්තාගතශීලී කඩාවැටීමක්. ඉතින් මේකත් එක්ක රන් මාකට් එක හෙල්ලුණා. මිනිස්සු ගොඩක් බය වුණා. තව ඉදිරියේදී කඩා වැටේ කියලා පැනික් වෙලා සමහර අය ගිහිල්ලා රන් භාණ්ඩ, රන් කාසි, බිස්කට් ඒ විතරක් නෙවෙයි සමහර අය රන් ආභරණ පවා විකුණන්න පටන් ගත්තා මේකත් එක්ක ලංකාවේ. ඊට සාපේක්ෂවම සිල්වර් වලත් මිල එකපාරටම කඩාගෙන වැටුණා. ඉතින් ගොඩක් ආයෝජකයෝ බය වුණා. ඒ වගේම පැනික් වෙන ආයෝජකයෝ බය වුණා තවත් මේක ඉදිරියේදී කඩාන වැටේ කියලා. ඉතින් මේකත් එක්ක කියන්න ඕන කාරණාව තමයි වාර්තාගතශීලීව මේ මාස දෙකක් වගේ ඇතුළත 118කින් විතර ගෝල්ඩ් ප්‍රයිස් එක කඩාගෙන යනවා. මේක ලොකු මුදලක්.
සමහර අය ඉන්නවා ලක්ෂ 50 100 මීටත් වඩා අධික විදියට මේ රත්තරන් වලට ආයෝජනය කරපු පුද්ගලයෝ ලංකාවේ පවා ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ සතියක් වගේ ඇතුළත ලක්ෂ 10 15ක් විතර ලොස්ට් එකක්. ඉදොමේ තත්ත්වයේ අවසන් වීමත් එක්ක ආයෙත් මේ රන් මිල මේ chart එකේ මෙහෙම උඩට යනවා. අනිවාර්යෙන් මේක සිදුවෙන කාරණාවක්. හැබැයි කෙටි කාලිනව රත්තරන් මිල පහළ යටීමක් තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ගොඩක් කට්ටිය කියනවා රත්තරන් මිල ඔයාලා අඩු වෙනවා කිව්වට අපි රන් ආභරණ ගන්න ගියාට පස්සේ ලංකාවේ ජුවලරි ෂොප් වලින් අපිට අඩුවට දෙන්නේ නැහනේ. ඉතින් ඒකට මොකද්ද හේතුව කියලා අපි වෙනම වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙහෙම ග්ලෝබල් මාකට් එකේ රන් පවුම රන් අවුන්ස් එකේ මිල අඩු වුණා කියලා ලංකාවේ ජුවලරි වලින් අඩු කරන්නේත් නැහැ. ලංකාවේ තියෙන ස්ටොක් එක එයාලා ගත්තේ වැඩි මිලට නම් එයාලට ලැබුණේ වැඩි මිලට නම් එයාලා ඒ මිලටම තමයි අනිවාර්යයෙන්ම ලාභයක් තියාගෙන තමයි ඔයාලට විකුණන්නේ. අනික රන් ආභරණ තමයි ගොඩක් කට්ටිය ලංකාවේ අය ගන්න යන්නේ. ඉතින් රන් ආභරණ උදාහරණයකට බේස්ලට් එකක් ගන්නවන ඒ බේස්ලට් එකේ වටිනාකමට අමතරව තව 10%ක් 15ක් සමහරවල්ලාට ඊටත් වැඩිය සමහර ජුවලරි ෂොප් වලින් අය කරගන්නවා. ඉතින් මේහෙමත් එක්ක බලද්දි ඇත්තටම අපිට ග්ලෝබලි රත්තරන් වල මිල අඩු වුණා කියලා ලංකාවේදී අපිට මෙහෙම අඩුවට ගන්න විදිහක් නැති වෙනවා. ඉතින් ඔයාගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේම තව වැදගත් වීඩියෝ හමු වෙනනම් ඔබට සුබ දවසක්.